හයි මේ මගේ රින් ලයිට් එක කැඩිලාමයි මම මේක දැනගත්තේ අද. හරිද? ඒ රින් ලයිට් එක මට පාවිච්චි උනේ නැහැ. රින් ලයිට් එක පාවිච්චි උනේ නැහැ මේ කිසිම වැඩකට මම අද නිකමට රින් ලයිට් එක ගහලා වාදී වැඩ නැහැ. අද මට කස්ටමර් කෙනෙක්ගේ මේ ෂොප් එකට ඉද්දි මෙන්න මේක අරන් ආවා. මම බොම්බමට කන්න ආසයි කියලා දාන්න. එයා කිව්වා මේ වන්ට වා මතක් වෙච්ච හින්දා මම මේක මේ යක් කොළඹ ඉන්නේ ඒ ගමන් මේක දැකලා මේකත් බොම්බයි මුටයි වගේ කිම්ම හදන්නේ මේ මොකද්ද සෝන් පප්ඩි කියලා මේ මන් දන්නේ මොකද්ද කියලා රසයිලු වල කාලා දෙනවද කියලා මට කියන්න. හරිද? මේකම මේක කාලා බලමු මොකද්ද කියලා. අතුරක් නෑ. අම්මා මොකද සුවඳක් ඉන්නේ? අර නිකන්නේ අප්පට ගන්න පැත්තෙන් කල්ලා තියෙන කියන්නකො. නෑ ඒක තියෙනවා. මගේ අනිත් ෆෝන් එකේ මම ටෝච් එක ගාල්පුණා. ඇටේද? නෑ. ඒක සේෆ්ටි එක බලන්නකො ළමයි. ඒ කැට තියෙන ඒ උනට කැට දැන් නෑ. හරිද? මේ පොල් කැලිත් තියෙනවා නේ. ඒක නිකන් මට නිකන් අර පොල් කැලි නිකන් වේලිලා වගේ රහක් ආවේ. ඒක දිය වෙනවා. මේ බොම්මෙමටයිම තමයි යන්නේ. කහපාටේ කොහෙද? අර මැෂින් එකෙන් හදන රහ නෙමෙයි. අර මාමලා වරය යනවද? ඒ රහ එන්නේ මේ. ඒක මෙන්න ලොකු වෙනසක් නෑ. අර අතරින් පතර පොල් කෑලි අපෙනවා නේ. මේක රසයි. අර බොම්මයි මොණ්ඩයි වල තියෙන රසම එන්නේ. මේ හැන්දකින් කන්න වෙන්නේ. මට කිව්වා රහ බලලා කියන්න ඕන්න ආයි කියන්නේ එයා ඉදින් අරන් එන්නම් කියලා. එයා මං කියන්නේ මෙහාටම නිවාඩු වෙනකම් ඉන්නවා මගේ නේල්ස් හදාගන්න. මම මාසයකම එනවා මේ සයි ෆෝන් පබ්ඩි වල කාලා දෙනවා. මේක මයින් කරනවා ළමයි මට දැන් කනවා මම. ඒක අර කැට තියෙන උන්ට කැට නම් කන්න අමාරුයි කැඩෙනවා. මාර රසයි යන්නේ බොම්බේ මොටයි රහම එන්නේ. හැබැයි අර බොම්බේ මොටයි පොඩක් පෙන රහක් එනවා. මේක එච්චර ලොකු පෙන රහක් එන්නේ නැහැ. කන්න පුළුවන්. අත්‍තරම රහයි. thank you අනේ මට මේක ගෙනාවට. එදා ඒ කියන්නේ එයා මේ මම බොම්බේ මොටයි අරගන්දින් එයා ෂොප් එකේ හිටියා. මං ගද්දි අංකල් සිටිසලා කරා බෙල් එක ගහන්න යන්නේ. ඒවා මම අර මැෂින් එකේ හදන එකට ආස නැහැ. ඒක ගද්දි හිටියා. සේයාක්ව මෙහෙම දෙයක් තියෙනවා කොළඹ මේ මං ඔයාට එද්දින් අරන් එන්නම් මේ ඒක කාලා දෙනවා. එහෙම ගියා. එහෙනම් ඔයාලා සෝන් පප්ඩි කාලා තියෙන නම්බරට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් බයි.